안녕하세요. අයිබෝන් හැමෝටම අද එහෙනම් PDF paper 3 එකේ තුන්වෙනි paper එකේ සවන් දීමේ ප්‍රශ්න පත්‍රය අද සාකච්ඡා කරමු. 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40 ප්‍රශ්න වෙනකම් සාකච්ඡා කරන්න තියෙන්නේ අද එතකොට. හරි. එහෙනම් පටන් ගමු. පොගි මුංජේ ටික ප්ලේ වෙනවා. ඒව එහෙම ගියාට පස්සේ 21 ඉඳලා මුල් ප්‍රශ්න 4 ඇහෙන වචනේ තෝරන්නනේ තියෙන්නේ. 21 ඉඳලා 24 වෙනකන් තියෙන්නේ තුරුන් ගොසල් කොරශිප්ෂියෝ ඇහෙන වචනය වාක්‍ය තෝරන්න. ඒ හතරේ ඒක මම මෙතන උත්තරේ තෝරනවා. එතකොට හරි වැරදි දාගන්න 25 ඉඳලා අපි හිමීට සාකච්ඡා කරගෙන යමු. 고용여과제 한국어 능력 시험 실전 모의고사 21번부터 40번까지는 듣기 문제입니다. 모든 문제는 2번씩 들려드리겠습니다. 지금부터 듣기 시험을 시작하겠습니다. 다음은 21번부터 24번까지의 문제입니다. 들은 것을 고르십시오. 보기 문제. 불. 정답은 4번입니다. 21번. 수도, 다시 들으십시오. 수도, 22번. 청소, 다시 들으십시오. 청소, 23번. 주스가 시원해요. 다시 들으십시오. 주스가 시원해요. 24번. 걸레로방을 닦아요. 다시 들으십시오. 걸레로방을 닦아요. හරි. ඔන්න ඔය විදිහට එතකොට 21 22 23 24. ඇහෙන වචනය වාක්‍ය තෝරන්නයි තිබුණේ. ඔන්න ඒක හරියම පහසුයිනේ. හොඳට අහුම්කන් දුන්නා. ඇහෙන්නේ කොයි උත්තරේද තේරුවා. එහෙනම් බලමු 25 ඉඳලා 25 ඉඳලා අහනවා ප්‍රශ්නයක්. පින්තූරාශ්‍රයෙන් යන්නේ ප්‍රශ්නේ. අහන් ඉඳලා උත්තරේ තෝරන්නයි එතන තියෙන්නේ. හරි. බලමු එහෙනම්. පොගි මුංජේක මුලින්ම ඇහෙනවා. 다음은 25번부터 29번까지의 문제입니다. 그림을 보고 알맞은 대답을 고르십시오. 보기 문제. 이것은 무엇입니까? 1. 책입니다. 2. 책상입니다. 3. 필통입니다. 4. 연필입니다. 정답은 1번입니다. 25번. 이것은 무엇입니까? හරි. ඔන්න 25 ඉඳලා මේක මොකක්ද කියලා යහන්නේ. පින්තූරේ හොඳට තේරුම් ගන්න, පින්තූරයට අදාළ කොරියන් වචනය මතක් කරගන්න. මතක් කරලා ඒ උත්තරේ ඇහෙන්නේ කීවෙනියටද කියලා අවධානයෙන් අහන් ඉන්න ඕනේ. 1. 슬리퍼입니다. සෙල්ලිපෝයින්නිදා ඔන්න කිව්වා. හිතන්න දෙයක් නැහැ. මේක සෙල්ලිපෝනේ. 2. 운동화입니다. උන්දොන්වා ක්‍රීඩා සපත්තු. ඔයාට දැන් මේ පින්තූරයට අදාළ උත්තරේ ඇහුණා. ඔයා දන්නවා ඒක තමයි කියලා. ඒ එකම හරි. උත්තරේ ටික් කරගන්න. 3. 장화입니다. 장화입니다. boots. 4. 구두입니다. 구두입니다. හරි. සපත්තු. දැන් හරිනේ හොඳට ඇහුණා මොනවද මේ වචන ඔක්කොම කකුලට දාන දේවල් නම් හතරක් කිව්වේ. පළවෙනි පාර ඇහුණු ගමන් උත්තරේ ටික කරා. දෙවෙනි පාර අහලා
උත්තරේ ඒකම තමයි කියලා තහවුරු කරගෙන වැඩ ඉවර කරන්නයි තියෙන්නේ. ඔය විදිහටම ඒ පුරුදු වෙන්න. 다시 들으십시오. 이것은 무엇입니까? 1. 슬리퍼입니다. 2. 운동화입니다. 3. 장화입니다. 4. 구두입니다. 26번. 여기는 어디입니까? 1. 보건소입니다. 보건소입니다. 보건소. 보건소 කියනවා සෞඛ්‍ය මධ්‍යස්ථානවලට. මහජන සෞඛ්‍ය මධ්‍යස්ථාන. 2. 주민센터입니다. 주민센터. 주민센터 කියනවා නේවාසික මධ්‍යස්ථානවලට. 3. 우체국입니다. 우체국입니다. 우체국 තැපැල් කාර්යාලය. 4. 시청입니다. 시청입니다. නගර ශාලාව. සිටි හෝල් එකනේ. හරි. ඔන්න උත්තර 4 තමයි ඇහුනේ. දැන් මේ පින්තූරය අඳුරගත්තා. මේක මොකක්ද කියලා තේරුම් ගත්තා. තෝරන්නයි තියෙන්නේ. හරි. අපිට දැන් පින්තූරයෙන් ඔන්න පැහැදිලිව පේනවා මේක තැන මොකක්ද කියලා. දැන් කිසිම තැනක නමක් නැහැ. පින්තූරයෙන් අඳුර ගන්න ඕනේ. ඒක මොන වගේ තැනක්ද? උචෙගුක් එකක් නේ. පළවෙනි පාර මම හිතුවා උචෙගුක්. මොකද කරන්නේ? තාම එකපාරයි ඇහුවේ. ඒ වුණාට මම උත්තරේ ටික් කරගන්නවා. ආයෙ පාරක් අහලා උත්තරේ ඒක තමයි කියලා තහවුරු කරගන්නවා. හරි. ඇහුණු වචන වල තේරුම් ටික මම මෙතනින් දාන්න. අලුත් වචනක් වෙන්න පුළුවන්නේ. උචෙගුක් එක විතරක් දාන්නේ නැහැ. මොකද ඒක දැන් දන්න වචනයනේ උචෙගුක් කියන්නේ. අනිත් ඇහුණු උත්තර ටික මම ඔහොම දානවා. හරි. අපි දැන් අහලා බලමු. 다시 들으십시오. 여기는 어디입니까? 1. 보건소입니다. 2. 주민센터입니다. 3. 우체국입니다. 4. 시청입니다. (27번) 이 사람은 무엇을 하고 있습니까? 1. 목욕을 하고 있습니다. 목욕을 하고 있습니다. 목욕. 목욕하다 කියන්නේ 나නවානේ. 2. 청소를 하고 있습니다. 청소를 하고 있습니다. 3. පිරිසිදු කරමින් ඉන්නවා. 세수를 하고 있습니다. 세수를 하고 있습니다. මුහුණ සෝදමින් ඉන්නවා. 4. 영화를 보고 있습니다. 영화를 보고 있습니다. හරි. අහුණු දේවල් වලින් අපෙන් ඇහුවේ මෙයා මොකද කර ඉන්නේ කියලා අපිට පේනවා මෙයා නානවා. නේ. එතකොට ওই විදිහට ටබ් එකේ නානවා කියද්දි වචනය තමයි මොග්ගොක් හදා. මම නානවට වචන දෙකක් දීලා ඇති. නානවට මම මුලින්ම දුන්නා ෂවෝ හදා. ෂවෝ හදා කියන පදයක් නානවට කියනවා. එතකොට මොග්ගොක් හදා කියන වචනයත් නානවට කියනවා. හැබැයි නාන විදි දෙකක්නේ. එතකොට මේ පින්තූරේ වෙන්නේ මොග්ගොගල් හදා. නැත්තම් මොග්ගොක් හදා. මොග්ගොගල් හදා මේ විදිහට නානවා කියන පදය. එතකොට ඒක ඇහුනේ අපිට පළවෙනි උත්තරේට. ඒ නිසා ඒකට උත්තරේ 1. අපි ආයෙ පාරක් අහලා තහවුරු කරගමු හරියටම හරිද කියලා. ඒ ඇහුණු ටිකත් මම දාන්නම්කෝ. දැන් මේක මොග්ගොගල් හදා. ඇහුණු උත්තර 4ත් මම මෙහෙම දානවා පැත්තෙන්.
다시 들으십시오. 이 사람은 무엇을 하고 있습니까? 1. 목욕을 하고 있습니다. 2. 청소를 하고 있습니다. 3. 세수를 하고 있습니다. 4. 영화를 보고 있습니다. 28번. 집이 얼마나 있습니까? 1. 세대 있습니다. හරි. ඔන්න දැන් අහනවා චිබි 얼마나 있습니까? හරි. ඔය වගේ අනිවාර්යෙන් එනවනේ. ඔය වගේ සංඛ්‍යාත්මක අගයක් අහන ප්‍රශ්නයක්. එතකොට ගෙවල් අපිට පේනවා ගෙවල්. ටක් ගාලා ඒක මතක් කරගන්න මොකද්ද පසුපදේ? ගණනීය ඒකකය මොකක්ද? ගෙවල් ගණන් කරේ මොකෙන්ද? සහ අංක වලින් ගණන් කරගන්න ටක් ගාලා කොරියන් ක්‍රමයෙන් 3යි සේ. සේ ඇහෙනකම් කල්පනාවෙන් ඉන්න. එතකොට අපි දැන් ඔය වැඩේ ඒ වෙලාවට ඔයා පොඩක් හපටි වෙලා ටක් ගාලා ඒක කරගන්න ඕනේ. අමතක වෙලා තිබුණොත් බැරි වෙලාවක්. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැනේ. උත්තරයක් ඇහෙනකම් අහගෙන ඉන්න වෙනවා. දැන් ඔන්න මම මතක් කරගන්නවා 3යි තේ ගෙවල් ගණන් කරේ තේ වලින්. හරිනේ. ඕක ඇහුණා නම් හරි. ඒක ඇහුණා නම් හරි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඕක ඇහෙනකම් අහගෙන ඉමු. 2. 네대 있습니다. 3. 세채 있습니다. 4. 네채 있습니다. හරි. ඔන්න සේචේ අපිට ඇහුණා තුන්වෙනි උත්තරේ. ඒ නිසා උත්තරේ 3. ඔන්න ඕක තමයි හොඳම විදිහ. එහෙම බැරි නම් ඔයාලට අමතක වුණොත් බැරි වෙලාවත් ගෙවල් ගණන් කරේ මොකෙන්ද කියලා අහගෙන ඉන්න පිළිවෙලට කෝකද උත්තරේ කියලා. හරි. ඔන්න මම උත්තර 4ක් දැම්මා. අපිට ඇහුණු උත්තර 4 ඔය. අහලා බලමු. 다시 들으십시오. 집이 얼마나 있습니까? 1. 세대 있습니다. 2. 네대 있습니다. 3. 세채 있습니다. 4. 네채 있습니다. 29번. 수영장은 어디에 있습니까? 1. 기차역 건너편에 있습니다. පළවෙනි උත්තරේ. හිසායෝ කොන්නොබ්යෝනේ ඉස්සම්නිදා. දැන් ඔය ප්‍රශ්නවල විශේෂත්වය තමයි මේ සිතියම් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න රටාවලිය හොඳට මතක තියාගන්න. ඕක තමයි දිගටම හැම එකකම එන්නේ. 29 වෙනි ප්‍රශ්නේ සිතියම් ප්‍රශ්නයක්. හරිනේ දැන් ඔන්න සිතියම තියෙනවා. අපෙන් අහන්නේ සුයන්ජා. ප්‍රශ්නේ ඉක්මනින්ම කියවන්න. අහන්නේ තැන මොකද්ද කියලා බලන්න. ඒ තැන සිතියමේ තියෙන්නේ කොතනද කියලා ඔයා ඉක්මනින්ම අඳුර ගන්න ඕනි ඒ වෙලාවට. මොකද මේ මම මේ නවත්ත ප්ලේ කරනවා වගේ ඔයාලට බෑ එහෙම කරන්න. ඔන්න සුයොන්චන් තියෙන්නේ මෙතන. හරිනේ. සුයොන්චන් ඔතන. එතකොට අහුම්කම් දෙන්න ඕන අනිවාර්යෙන් මේ සුයොන්චන් අවට තියෙන එකක් එක්ක උත්තරේ සම්බන්ධ වෙන්න එපා. එක්කෝ මෙතන තියෙනවා අපිට පේන විදිහට කිචා එකක් තියෙන නිසා මේක අපි හිතනවා මේක කිචායොග් එකක් වෙන්න ඇති. එතකොට මෙතන බස් හෝල්ට් එක පොස්සල් චොන්නියෝචන් වෙන්නේ නැති. ඔන්න ওই විදිහට ඒ තැන් දිහා බලලා අනුමාන කරගන්න ඕනි මේ තැන් මොනවද? මොකද ලියන්නේ නැහැනේ තැන මොකද? මෙතන නම් පොලිස් කියලා ලියලා තියෙනවා.
එතන මෙතන 24 අංකේ තියෙන නිසා ඔයා දන්නවා එහෙනම් මේක පියොනිජොම් එකක්. නේද? පැය 24ම ඕපන් කරලා තියෙන වෙළඳ සැල පියොනිජොම් එහෙම එකක්. මේක පොතක් තියෙනවා. මේක රෝහලක් වෙන්නේ නැති. ඔය විදිහට තැන් ටික අඳුර ගන්න ඕනේ. සමහරවිට මේක හක්කියෝ එකක් වෙන්නේ නැති. තැන් ටික ඉක්මනින්ම අඳුරගත්තා. ඊට පස්සේ අහුම්කම් දෙන ගමන් බලන්න මේ තැනද ළඟ තියෙන්නේ මොනවද? මේ තැන් වලට ළඟ තියෙන තැනක් එක්ක අනිවාර්යෙන් උත්තරේ සම්බන්ධ වෙනවා. මේ තැනක් එක්ක මොකක්ම හරි. හරි බලමු එහෙනම්. 1. 기차역 넷치에 있습니다. 29번. හරි. 수영장은 어디에 있습니까? 1. 기차역 건너편에 있습니다. 기차역 건너편에 있습니다. 건너편 මුහුණට මුහුණලා 기차역 එකට මුහුණට මුහුණලා කියන්නේ පාරෙන් එහා පැත්තේ වගේ තියනවා කියලා කියන්නේ. ඉතින් ඒක හරිත් වගේ. ඔය 기차역 මෙතන ඔන්න 건너편 එකෙන් තමයි තියෙන්නේ. අපි ඒ නිසා ඒක මට හිතෙන හින්දා මම උත්තරේ ඔන්න ටික් කරනවා. ඔන්න ওই විදිහට අනිවාර්යෙන් මතක තියාගන්න පළවෙනි පාර අහනකොට ඔය උත්තරේ ටික් කරලා තියන්න ඕනේ. දෙවෙනි පාරේ යද්දී අපි තහවුරු කරගමු හරියටම හරි කියලා. 2. 도서관과 버스 정류장 사이에 있습니다. 도서관과 버스 정류장 사이에 있습니다. 도서관 මෙතන 버스 정류장 මෙතන 사이 කියන්නේ අතරමැද. අතරමැද තියෙන්නේ පොලිසිය. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ වැරදි. හරිනේ? 3. 병원 옆에 있습니다. 병원 옆에 있습니다. රෝහලට පැත්තෙන් තියනවලු. උත්තරෙත් වැරදි. 병원 දිනුන්න මෙහෙ. වෙන කොහෙවත් තියෙන්නේ. 4. 편의점 옆에 있습니다. 편의점 옆에 있습니다. නෑනේ 편의점 එක තියෙන්නේ මෙතන. නිසා ඒකත් වැරදි. එහෙනම් උත්තරේ හරි. එක තමයි. අපි දෙවෙනි පාර අහලා හරියටම හරි කියලා හිතමු. 다시 들으십시오. 수영장은 어디에 있습니까? 1. 기차역 건너편에 있습니다. 2. 도서관과 버스 정류장 사이에 있습니다. 3. 병원 옆에 있습니다. 4. 편의점 옆에 있습니다. 다음은 30번부터 33번까지의 문제입니다. 질문에 알맞은 대답을 고르십시오. 보기 문제. 고향이 어디예요? 1. 부산입니다. 2. 3년 되었습니다. 3. 30살입니다. 4. 삼계탕을 좋아합니다. 정답은 1번입니다. 30번. 축의금은 얼마나 하면 되나요? හරි. ඔන්න දැන් ඉඳන් අහනවා ප්‍රශ්නයක්. ප්‍රශ්නෙට ගැලපෙන නිවැරදි පිළිතුරයි අපෙන් අහන්නේ. අහුව ප්‍රශ්නෙට හොඳට අහුම්කම් දෙන්න ඕනේ. අහුවන ප්‍රශ්නෙට හොඳට අහුම්කම් දෙන්න ඕනි. මොකද ඒක අහුනොත් තමයි ඔයාලට උත්තර හොයාගන්න පුළුවන් වෙන්නේ. දෙපාරයි මොනවා වුණත් ප්ලේ වෙන්නේ ඊට වඩා ප්ලේ කරන්නේ නැහැ. අහුනේ 축의금은 얼마나 하면 되나요? 축의금 කිව්වේ සුබ පැත්තේ මුදල් තෑගි. මතකයිනේ. 결혼식 එකකට ගියාම වෙඩින් එකකට ගියාම දෙන සුබ පතන්න දෙන මුදල අන්න ඒකට තමයි චුගෙගම් කිව්වේ. හරි. අහුණු ප්‍රශ්නය මම උඩින් දාන්නම්. 30 වෙනි එකට ඇහුව ප්‍රශ්නේ. ඔන්න මම
තේරුමත් එක්කම දැම්මා. හරි. ඔන්න අහුව ප්‍රශ්නේ. බලමු උත්තරේ මොකක්ද කියලා එහෙනම්. 1. 봉투에 넣으시면 돼요. පොන්තුවේ නොවශ්‍යමියොන් වේයෝ. දැන් අපෙන් අහන්නේ මේ සුබ පැතන්න ගන්න මුදල ඔල්මනහමියොන් වෙනායෝ. ඒ කියන්නේ කොච්චරක් දුන්නොත් කොච්චර විතර දුන්නොත් කොච්චරක් දුන්නොත් හරිද? කියන්නේ කොච්චරක් දෙන්නද කියලා මේ අහන්නේ නේද? කීයක් විතර දුන්නොත් හොඳයිද? ඔකයි අහන්නේ. හරි. පළවෙනි දැන් ප්‍රශ්නෙට ගැලපෙන උත්තරේ හොයන්න ඕනේ. පළවෙනි උත්තරේ කිව්වොත් පොන්තුවේ නොවශ්‍යමියොන් වේයෝ. කවර එක දැම්මනම් හොඳයි. කවර එක දැම්මොත් හොඳයි. 2. 필요한 다음에 하세요. මොකක්ද ඒක කියන්නේ? පිරොයොන් තාමේ හසේයෝ. පිරොයොන් ඔන්න 결혼식 එකක විශේෂ වචනයක් පිරොයොන්. හොඳට ඒක මතක තියාගන්න ඕනේ. පිරොයොන් කියන්නේ දැන් 결혼식 එකකදී 결혼식 එකක් පවත්වනකොට ආරාධනා කරනවා මේ යාළුවන්ට නේද? ඥාතීන්ට, හිතවතුන්ට ආරාධනා කරලා එයාලට දෙනවනේ කෑමක්. භෝජන සංග්‍රහයක්. ඔන්න ඔය කියන භෝජන සංග්‍රහයට තමයි පිරොයොන් කියන්නේ. පිරොයොන් හොඳට මතක තියාගන්න මේ වචනේ. ඥාතීන්ට, හිතවතුන්ට, මිතුරන්ට ආරාධනා කරලා පවත්වන භෝජන සංග්‍රහයට තමයි පිරොයොන් කියන්නේ. මේක කරන්නේ 결혼식 වලදී විවාහ මංගල්‍යකදී තමයි පිරොයොන් කරන්නේ. ඔන්න පිරොයොන් වචනේ මතක තියාගන්න තේරුම. හරි. තුන්වෙනි එක බලමු. 3. මේක කිව්වේ පිරොයොන් තව මෙහසෙයෝ. ඔය භෝජන සංග්‍රහය පස්සේ කරන්න. තව මෙහසෙයෝ කියන්නේ ඊළඟ පාර කරන්න. නැත්තම් පස්සේ පසුව කරන්න. 원하는 만큼 하시면 돼요. තුන්වෙනි එකේ කියනවා 원하는 만큼 하시면 돼요. 원하다 කියන්නේ අවශ්‍යයි. 원하는 만큼 කියන්නේ අවශ්‍ය තරමට. ඔයාට අවශ්‍ය විදිහ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය තරමට කරා නම් හරි. 원하는 만큼 하시면 돼요. අවශ්‍ය ප්‍රමාණයට කරා නම් හරි. 4. 4. 저는 이미 했어요. 저는 이미 했어요. මම දැනටමත් කරා. මේ හදාවලින් පෙන්වන්නේ අදාළ මේ ක්‍රියාව. දැන් හදාකුවම කරනවා කියන තේරුමනේ තියෙන්නේ. හැබැයි දැන් අහපු ප්‍රශ්නෙත් එක්කයි අපි හදාවල තේරුම ගන්න ඕනි. මෙතන අපෙන් ඇහුවේ මේ සුබපතන්න දෙන විශ් කරන්න දෙන ඒ මුදල කොච්චරක් දුන්නොත් හොඳයිද වගේනේ ඇහුවේ. මුදල දෙන එකනේ කරන්නේ දුන්නොත් හොඳයිද. එතකොට අපි යන්නේ දෙනවා කියන එක මේ හදාවලට අපි ගන්නවා. හදාවල තේරුමට ගන්නවා දෙනවා කියන එක. එතකොට මෙතන තුන්වෙනි උත්තරේ අපිට එහෙම ගත්තොත් අවශ්‍ය තරමට දුන්නා නම් හොඳයි. අවශ්‍ය තරමට දුන්නා නම් හොඳයි. අවශ්‍ය තරමට ඒ ප්‍රමාණය අවශ්‍ය විදිහට ඔයාට හිතන විදිහට දුන්නා නම් හොඳයි. 4 저는 이미 했어요. මම වේලසනින් දුන්නා. නැත්නම් මම වේලසනින් කරා. ඔන්න ඕකයි කියන්නේ එතකොට. අපෙන් අහුව ප්‍රශ්නෙට හරි උත්තරේ අපි දැන් තෝරගන්න ඕනේ. අහුවේ කොච්චර දුන්නොත් හොඳයිද? උත්තරේ අවශ්‍ය තරමට දුන්නා නම් හරි. නේද? ඒ කියන්නේ දැන් මගෙන් අහුවොත් ඔයා කීයක් විතර දෙනවද කියලා අනිත් කෙනා කියයි ඉතින් ඔයාට හිතන ගාණක් නේද? එහෙමනේ උත්තරයක් දෙන්නේ සාමාන්‍යයෙන්. ඔයාට හිතන විදියට අවශ්‍ය විදියට නේද? අවශ්‍ය තරමට දුන්නා නම් හොඳයි. ඔන්න එතකොට 30ට උත්තරේ සම්බොන් 3. 다시 들으십시오. අපි තව පාරක් අහලා තහවුරු කරගමු. 축의금은 얼마나 하면 되나요? 1. 봉투에 넣으시면 돼요. 2. 필요한 다음에 하세요. 3. 원하는 만큼 하시면 돼요. 4. 저는 이미 했어요. 31번. 어디가 아프세요?
අහුව ප්‍රශ්නේ. 어디가 아프세요? 어디가 아프세요? කොහෙද රිදෙන්නේ? කියලා ගෞරවනීය විදිහට අහන්නේ මේ ප්‍රශ්නේ. 1. 발목을 좀 삔 것 같아요. 발목을 좀 빈 것 같아요. වලලු කර ටිකක් උලුප්පු වෙලා වගේ. 2. 산부인과로 가세요. 산부인과로 가세요. 산부인과. ප්‍රසව සහ නාරි සම්බන්ධ විශේෂඥ රෝහලට නේද? ප්‍රසව සහ නාරි සම්බන්ධ විශේෂඥ රෝහල 산부인과. මේකට යන්නලු. 3. 약을 먹으면 돼요. 여기 약 드세요. 약을 먹으면 돼요. 여기 약 드세요. බෙහෙත් බිව්වනම් හරි මේ බෙහෙත් බොන්න. 4. 리한 씨 얼굴이 많이 좋아졌네요. රිහන් ශ්‍රීගේ මුහුණ ගොඩක් හොඳයි වගේ. හොඳ වෙලා වගේ. කියන්නේ සමහර විට එයා කලින් අසනීපෙන් හිටියා වෙන්නේ නැති. දැන් හැබැයි හොඳ තත්ත්වයටපත් වෙලා. නිකන් මූණ දැක්කම හොඳ තත්ත්වයටපත් වෙලා කියන්නේ එක්කෝ එයා කලින් ප්‍රශ්නවල හිටියනම් ඒ ප්‍රශ්න නැති වෙලා එක්ක අසනීපෙන් හිටියනම් දැන් අසනීපේ හොඳ වෙලා. එහෙම අදහසක් තමයි 4ෙන් කියන්නේ. හරි. ප්‍රශ්නේ ඇහුවේ කොහෙද රිදෙන්නේ කියලා. රිදෙන තැන අහන්න. එහෙනම් කියන්න ඕනේ රිදෙන්නේ කොහේ හරි. නැත්නම් තියෙන අමාරුවක් ගැන මොකක් හරි අපේ උත්තරයක් විදියට දෙන්න. ඒ නිසා අපිට උත්තර 4ෙන් සංසන්දනය කරාම උත්තර 4 දිහා බැලුවම අපිට හිතෙනවා එහෙනම් මේ උත්තරේ හරියයි කියලා. ওই උත්තරේද එහෙම හිතෙන්නේ? පළවෙනි උත්තරේ නේ? පළවෙනි උත්තරේ. රිදෙන තැනක් ඇහුවේ මෙයා කියනවා වලලු කර ටිකක් මුලුක්කු වෙලා වගේ. හරි. අපි නැවත අහලා තහවුරු කරගමු බලන්න. 다시 들으십시오. 어디가 아프세요? 1. 발목을 좀 삔 것 같아요. 2. 산부인과로 가세요. 3. 약을 먹으면 돼요. 여기 약 드세요. 4. 리한 씨 얼굴이 많이 좋아졌네요. (32번) 강릉은 습도가 높아요. 1. දෙක අහපු ප්‍රශ්නේ. 강릉은 습도가 높아요. 강릉 වල කොරියාව සිටි එකක් 습도가 높아요. ආර්ද්‍රතාවයේ තෙතමනය වැඩිද? 강릉 වල ආර්ද්‍රතාවයේ 습도 කියන්නේ ආර්ද්‍රතාවය නැත්නම් තෙතමනය වැඩිද? ආර්ද්‍රතාවය වැඩිද කියලා ඔන්න අහනවා ප්‍රශ්නේ. උත්තර 4. 네, 서울보다 습해요. නේ සෝල්පොදා 습해요. ඔව් සෝල් වලට වඩා තෙතමනය සහිතයි. ආර්ද්‍රතාවයේ සහිතයි. 습하다. 습දෝ වල ක්‍රියාපදය තමයි 습하다 කියන්නේ. බලන්න. ටග්ගල් උත්තරේ හොයාගන්න පුළුවන්. ඇහුවේ 습දෝ ගැන. ඔන්න පළවෙනි උත්තරේම තියෙනවා 습해요. ඔව් සෝල් වලට වඩා මේ ආර්ද්‍රතාවයේ සහිතයි. තෙතමනය සහිතයි. 2. 네, 서울보다 추워요. නේ සෝල්පොදා චුවයෝ සෝල් වලට වඩා සීතලයි. 3. 네, 서울보다 더워요. ඔව් සෝල් වලට වඩා රස්නේ. 4. 네, 서울보다 조용해요. ඔව් සෝල් වලට වඩා නිහඬයි, නිශ්ශබ්දයි. අපෙන් ඇහුවේ ආර්ද්‍රතාවය ගැන, තෙතමනය ගැන. එහෙනම් උත්තරේ 32ට 1번 1. 다시 들으십시오. 강릉은 습도가 높아요. 1.
네, 서울보다 습해요. 2. 네, 서울보다 추워요. 3. 네, 서울보다 더워요. 4. 네, 서울보다 조용해요. 33번. 아무리 찾아도 없네. 희수 씨, 공부한 못 봤어요? දැන් දිග වාක්‍යයක් ඇහුණා. මොකක්ද එකක් දැක්කේ නැද්ද කියලා අහන්නේ නේ. මොකද්ද මොත්පස්සෝ අන්තිමටම ඇහුනේ ඒකනේ. ඕක දැන් මුල ඔක්කොම ඇහුන්නේ නැති වුණොත් අන්තිම ටික හරි අහුම්කම් දෙන්න. මොකද්ද මේ අහන මොන වර්ගයේ ප්‍රශ්නයක්ද අහන්නේ? මොත්පස්සෝ දැක්කේ නැද්ද? මොකද්ද දැක්කේ නැද්ද කියලා අහන්නේ. මොකක්ද දැක්කේ නැද්ද කියලා ඇහුවේ? කොංගුහම් එකක්. කොංගුහම් එකක් තමයි දැක්කේ නැද්ද කියලා ඇහුවේ. අමුරි චජාදෝ ඔම්නේ කොච්චර හෙව්වත් නෑනේ. හිසුෂි කොංගුහමෙන් මොත්පස්සෝ හිසු කොංගුහම් මෙවලම් පෙට්ටිය ආයුධ පෙට්ටිය දැක්කේ නැද්ද කියලායි ඇහුවේ. 1. 예전에 본 적이 있어요. පළවෙනි උත්තරේ. 예전에 본 적 있어요. කලින් නම් දැකලා තියෙනවා කියලා කියනවා. 예전 කියන්නේ කලින්, ඉස්සර කලින් කියන තේරුම. 2. 한 번도 해본 적이 없어요. 한 번도 해본 적이 없어요. එකපාරක්වත් කරලා බලලා නැහැ. 3. 못은 공구함 안에 있어요. මොසින් කොංගුහම් අනේ 있어요. මොත් ඇන මෙවලම් පෙට්ටිය ඇතුලේ තියෙනවා. 4. 캐비닛 안에 넣어뒀어요. කෙබිනෙට් කෙබිනිත් අනේ නොතොස්සොයෝ. කැබිනට් එක කැබිනෙට්ටුව ඇතුලේ තියලා තිබ්බා. හරිනේ. අහන ප්‍රශ්නටයි උත්තරේ හොයන්නනේ වෙන වෙන උත්තර තෝරලා හරියන්නේ නැහැ. අහන ප්‍රශ්නේ මොකද්ද? ඒකට උත්තරේ තමයි අහන් ඉඳලා තෝරන්න ඕනේ. දැන් හරිම පහසුයි කියන්නේ මේ උත්තර හතර ටයිප් කරලම තියෙනවා නේද? ඔයාලට කියවන්නත් පුළුවන්. අහගෙනත් ඉන්නත් පුළුවන් නැත්නම් කියවන්නත් පුළුවන් ඒකම. ඒක ලොකු පහසුවක් නැත්නම් බැරි වෙලාවත් මේ උත්තර හතරවත් ටයිප් කරලා නොතිබුණා නම් කොහොමද උත්තර හොයන්නේ කියලා හිතන්න ඕනේ. ඔන්න ඒ නිසා පහසු කරලා තියෙනවා උත්තර හතර දීලා ටයිප් කරලා දීලා. එහෙනම් අහුවේ කොංගුහම් එක දැක්කේ නැද්ද? මේ වෙලම් පෙට්ටිය දැක්කේ නැද්ද? එතකොට අරයා මොකද්ද කියන්න ඕනේ? තිබ්බ තැනක්නේ කියන්න ඕනේ. එක්ක දැක්කේ නැහැ කියන්න ඕනේ. එක්ක තියෙන තැනක් කියන්න ඕනේ. මොන තියෙන තැනකට මෙයා මොකද කියන්නේ? දැන් මෙතන බලන්න ඕනේ. එක දැන් උත්තර වලින් බලන්න මෙතන ඉස්සොයෝ තියෙනවා. අනේ ඉස්සොයෝ ඇතුලේ තියෙනවා. හැබැයි ඇතුලේ තියෙනවා කියලා මෙයා කියන්නේ ඇන. මොත්. හැබැයි ප්‍රශ්නෙන් අහන්නේ කුංගුහම් එක කොහෙද කියලා. මෙවලම් පෙට්ටිය මොකෝ කියලා අහන්නේ. එහෙනම් ඇන තියෙන තැන කියලා හරියන්නේ නැහැ. එහෙනම් ඔන්න උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ හතර සාබොන්. නේද? අනිත් උත්තර එකක්වත් ගැලපෙන්නේ නැහැ අහන ප්‍රශ්නෙට. අමුරි කියන්නේ කොච්චර අපිට හම්බුණා ඒක උගන්න පන්තියේදී නේද? කොච්චර, කොතරම්, කොයිතරම්. ජජාද ඔම්නේ හෙව්වත් නැහැනේ. ඒ කොච්චර හෙව්වත් නැහැනේ. මෙතන ඔම්නිය වල අනිත් නයන් එන්න ඕන. අනිත් ඒ ස්වරය. ඔන්න ඔහොමයි. දැන් හරි. අමුරි ජජාද ඔම්නේ හිසුෂි කොංගුහමෙන් මොත්පස්සෝ දැක්කේ නැද්ද? මොත්පස්සෝ හරි. අපි තව පාරක් අහලා තහවුරු කරගමු බලන්න. 다시 들으십시오. 아무리 찾아도 없네. 희수 씨, 공부한 못 봤어요? 1. 예전에 본 적이 있어요. 2. 한 번도 해본 적이 없어요. 3. 못은 공구함 안에 있어요. 4. 캐비닛 안에 넣어뒀어요.
다음은 34번부터 35번까지의 문제입니다. 다음을 듣고 이어지는 말을 고르십시오. 보기 문제. 과장님, 오늘도 수고하셨습니다. 1. 네, 수고했어요. 2. 학교 다녀왔습니다. 3. 7시입니다. 4. 책이 재미있습니다. 정답은 1번입니다. 34번. 그럼 이제 계약이 다 끝난 건가요? 1. 네. හරි. ප්‍රශ්නේ. 그럼 이제 계약이 다 끝난 건가요? එහෙමනම් දැන් දැන් keyak. keyak කිව්වේ කොන්ත්‍රාත්තුව. නැත්තම් ගිවිසුම. තිබ්බ ඒ කාලේ keyak එක තා 끝난 건가요? ඉවරයි වගේ. හරිනේ? අවසానයි. ගිවිසුම අවසానයි. මෙච්චර දවසක් තිබුණු ගිවිසුම ඒ කොන්ට්‍රැක්ට් එක අවසන් කියලයි 34 දී ඒ පිරිමි කෙනා කිව්වේ. නම්ජ කියන්නේ 그럼 එහෙමනම් ඔන්න දැන් කොන්ට්‍රැක්ට් එක ඉවරයි. ගිවිසුම ඉවරයි කියලා කිව්වා. එතකොට අනිත් පැත්තෙන් දෙන උත්තරේ තමයි අපෙන් අහන්නේ. 이제 계약만 하시면 돼요. 네, 이제 계약만 하시면 돼요. හරි. දැන් ගිවිසුම විතරක්, ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එක විතරක් කරා නම් හරි. ඒක විතරක් ගිවිසුම්ගත වුණා නම් හරි. හොඳයි. එහෙමයි කියන්නේ. 2. 아니요, 다 끝났습니다. අනියෝ තා 끝났습니다. නැහැ. තා කියන්නේ ඔක්කොම හැමදේම අවසන් වුණා. 끝났습니다. හැමදේම ඉවර වුණා. 3. 계약은 3년까지 유효합니다. කියාගෙන මේ ගිවිසුම අවුරුදු 3ක් වෙනකන් අවුරුදු 3ක් දක්වා යුහෝහම්නිදා කියන්නේ වළංගුයි. මේ ගිවිසුම අවුරුදු 3ක් වෙනකන් වළංගුයි. අහන ප්‍රශ්නෙට අපි බලන්න ඕන අනිත් කෙනා මොන වගේ උත්තරයක් දෙයිද කියලා. ඒකයි මේ හොයන්නේ දැන්. 4. 네, 여기에다가 서명만 하면요. 네, 여기에다가 소명만 하면요. ඔව් නැත්තම් හරි. නේ වල තේරුම් දෙකක් තියෙනවනේ. එක්ක ඔව් එක්ක හරි නැත්තම් හොඳයි. ඔයගේ තේරුම් තියෙනවා නේ වල. යෝගියේදාගා මෙහි මෙතන ඔය එතග කියන්නේ ව්‍යාකරණයක්. ඒක ඔයාලට මුන්න ගැහුනේ නැති ව්‍යාකරණයක්. එතග වල අදහස මොනවම හරි දෙයකට නැත්තම් මොකක් හරි තැනකට තව දෙයක් එකතු කරනවා කියලා පෙන්නනවා. උදාහරණයක් විදියට අපි ගත්තොත් අපි හිතමු සුප් එකට ලුණු එකතු කරන්න. එතකොට සුප් එකට තව දෙයක් එකතු කරනවා. එතකොට කියද්දී අපි කුගේ තාගා සොගමන් තෝ නොවසෙය සුප් එකට තව වැඩිපුර ලුණු ටිකක් එකතු කරන්න. හරිනේ? ඔන්න ඔය වගේ අදහස් තියෙනවා එතගවල. යම් දෙයකට හෝ යම් තැනකට තව දෙයක් එකතු කරනවා. එතකොට එකතු කරන දෙයට මේ එකතු කරන තැනට තමයි එතග දාන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් මම දාන්නම් උදාහරණයක් හරි මෙහෙම වාක්‍යයක් ගමුකෝ බලන්න මම කිව්ව උදාහරණෙම ගන්නම් ඒක ඔතනේ ලියාගන්නේ ව්‍යාකරණය එතග ග්‍රැමර් එක ගැනයි කතා කරන්නේ ඔන්න cook කිව්වේ soup කුගේ දග soup එකට හරිනේ soup එකට සොගම් ලුණු තෝ තව නැත්නම් වැඩිපුර තව නොවසෙය එකතු කරන්න දමන්න අපි දමන්න කියලා ගමු දාන්න සුප් එකට වැඩිපුර ලුණු දමන්න නැත්තම් තව ලුණු දාන්න සුප් එකට තව ලුණු දාන්න කුගේ තග සොගමතෝ නොවසෙය එතග ක්‍රමයකේ අදහස යම් තැනකට තව දෙයක් එකතු කරනවා යම් දෙයකට තව දෙයක් එකතු කරනවා
එකතු කරන එකට තමයි එතකොට එදාගා ක්‍රමයක දාන්නේ. එතකොට මෙතන තියෙන්නේ යෝගී එදාගා. මෙතනට හරිනේ යෝගී මෙතනට සෝම්‍යම්මන් හමයන්ය. සෝම්‍ය අත්සන විතරක් කරන්න. අත්සන් විතරක් කරන්න. ඔයාට තියෙන්නේ මෙතන දැන් අත්සන් කරන්න විතරයි. ඔන්න ඕකයි කියන්නේ. හරිනේ? හරි මෙතන අත්සන විතරක් හාමියන්යෝ. එතකොට එතන කියන්නේ මෙතන අත්සන විතරක් කරන්න. මෙතන අත්සන විතරක් කරන්න කියලායි කියන්නේ එතකොට. හරිනේ? ඔන්න උත්තර හතරේ තේරුම් හතර අපි දැන් එළියට ගත්තා. අපි දැන් බලන්න ඕනේ එහෙනම් හරි උත්තරේ මොකක්ද කියලා. 다시 들으십시오. 그럼 이제 계약이 다 끝난 건가요? 1. 네, 이제 계약만 하시면 돼요. 2. 아니요, 다 끝났습니다. 3. 계약은 3년까지 유효합니다. 4. 네, 여기에다가 서명만 하면요. හරි. පිරිමි නම්සා කිව්වේ දැන් එහෙමනම් දැන් කොන්ට්‍රැක්ට් එක ඉවරයි. ගිවිසුම ඉවරයි. හරි පිරිමි කෙනා එහෙම කිව්වට පස්සේ අනිත් කෙනා මොකද කියන්නේ? හරි එහෙනම් මෙතනින් අත්සන් කරන්න. මෙතනට අත්සන දාන්න. නේද? වැඩේ ඉවරයි. ගැලපෙන උත්තරේ 34ට 4. අනිත් එකක්වත් උත්තරේට ගැලපෙන්නේ නැහැ. නේද? ඔන්න ඔය විදිහට අපි උත්තරේ දැන් ලියාගත්තා. සංසන්දනය කරන්න ඕනේ. සමහර උත්තර වාටිත් ඒ ගැලපෙනවා වගේ නේද කියලා. හැබැයි හරි උත්තරේ අපි හොයන්න ඕනේ නේද? හරි තව හරි උත්තර තිබුණත් අපි තෝරන්න ඕනේ මෙතනදී හරිම උත්තරේ. හොඳටම ගැලපෙන උත්තරේ තෝරන්න ඕනේ. අර එතක ග්‍රැමර් එක පැහැදිලි කරලා ලියා ගන්න. යම් දෙයකට හෝ අවකාශයකට යමක් එකතු කරන බව දැක්වීමට එදාගා ව්‍යාකරණය භාවිත කරනවා කියලා දාගන්න. අපි තව උදාහරණයක් ගත්තොත් මම තව උදාහරණයකට දාන්නම්කෝ. ප්‍යොගේදාගා ඊ කරිමල් කොරෝ ජුසේය. බලන්නකෝ. තවත් අලුත් මේ වෙනස් විදිහේ උදාහරණයක් මම ගත්තේ. ප්යක් බිත්තිය. ප්යක් බිත්තිය. බිත්තියට නේද? බිත්තියට මේ පින්තූරය එල්ලන්න. කොරෝ ජුසේය එල්ලලා දෙන්න. බිත්තියේ මේ පින්තූරය එල්ලලා දෙන්න. තන් එල්ලන්න. මේ පින්තූරයේ බිත්තිය එල්ලන්න. ඔය කියන අදහස තමයි තියෙන්නේ. යම් තැනකට හෝ යම් අවකාශයකට තව දෙයක් එකතු කරනවා. එක් කරනවා. එදාගා ග්‍රැමර් එකෙන්. හරි මම ඔන්න උදාහරණ දෙකක්ම ගත්තා. හරි අපි එහෙනම් අහලා බලමු 35ත් ඔහොමම. 35번. 벌써 시간이 이렇게 됐네요. 이젠 퇴근할까요? හරි 35. අහුණු ප්‍රශ්නේ. පොල්සෝ ශිගානි ඉරොක්කෙ තෙන්නේ요. 다 끝났습니다. 아니, 여기에다가 서명만 하면요. (35번) 벌써 시간이 이렇게 됐네요. 이젠 퇴근할까요? 이제 퇴근할까요? 이තුරු ඒ ප්‍රශ්න ඉතුරු ටික දාලා නැහැනේ. 이제 හරි.
මොකද්ද මෙයා අහන්නේ? නම්ජා කියනවා දැනටමත් වෙලාව හරිනේ. දැන් වැඩ ඇරිලා යමුද? 퇴근 할까요? also දැනටමත් 시간이 이렇게 됐네요. දැනටමත් කාලේ يعني ටයිම් එක හරි නේද? වෙලාව හරිනේ. 이제 퇴근 할까요? දැන් වැඩ ඇරිලා යමුද? නේද? වැඩ ඉවර කර අවසන් කරමුද? 퇴근 할까요? කියලා නම්ජා ඇහුවා යෝජාගෙන්. යෝජා දෙන උත්තරේ අපි දැන් හොයන්න ඕනේ. 1. 아니요. 좀 일찍 퇴근할게요. අන්‍යෝ මේ අන්‍යෝ කියන අනියෝ කියන එකම තමයි නේද? ටිකක් වේලසනින් වැඩ ඉවර කරලා යන්නම් නේද? නැහැ. ටිකක් වේලසනින් වැඩ අවසන් කරලා යන්නම් කියලා යෝජා කියයිද? එහෙම උත්තරයක් දෙයිද? ඔන්න අපි උත්තරේ හොයන්න ඕනේ මේ විදිහට. හරි දෙවෙනි එක අහලා බලමු. 2. 그럼 저쪽으로 가도록 하세요. එහෙමනම් අර පැත්තට යන්න කතරොක් හසෙයෝ අර පැත්තට යන්න. එහෙමනම් අර පැත්තට යන්න 3. 먼저 가세요. 전 일이 있어요. 3. 먼저 가세요. මුලින්ම යන්න. 전 일이 있어요. මට වැඩ තියෙනවා. මුලින්ම යන්න මට වැඩ තියෙනවා. ඒ කියන්නේ යාට කියන ඔයා යන්න. මට තව වැඩ තියෙනවා. 먼저 가세요. 전 일이 있어요. 4. 좋아요. 시간이 있으면 같이 가요. 좋아요. 시간 있으면 같이 가요. හොඳයි. වෙලාව තියෙනවා නම් එකට යමු. අර අහපු නම්ජාගේ ප්‍රශ්නයට යෝජා දෙන උත්තරේ. යෝජා මේ නම්ජා ඇහුවේ යෝජනාවක් වැඩ ඇරලා යමුද කියලා නේ වැඩ ඉවර කරමුද කියලා ඇහුවේ. එතකොට ගැලපෙන උත්තරේ 35ට 3. 다시 들으십시오. 벌써 시간이 이렇게 됐네요. 이젠 퇴근할까요? 1. 아니요. 좀 일찍 퇴근할게요. 2. 그럼 저쪽으로 가도록 하세요. 3. 먼저 가세요. 전 일이 있어요. 4. 좋아요. 시간이 있으면 같이 가요. 다음은 36번부터 37번까지의 문제입니다. 잘 듣고 들은 내용과 관계 있는 그림을 고르십시오. 보기 문제. 지금은 몇 시예요? 8시 49분이에요. 정답은 4번입니다. 36번. 우산 봤어요? 네, 책상 옆에 있어요. හරි. ඔන්න ඇහුණු සංවාදේ. ඕකට තමයි අපි උත්තරේ හොයන්න ඕනි. යෝජා අහනවා උසන් පස්සොය උඩේ දැක්කද? නම්ජා මොකද කියන්නේ? නේ සෙක්සන් යොපේ 있어요. ඔව් මේසේ පැත්තෙන් තියෙනවා. ඔය ටික අහන් ඉඳලා අදාළ පින්තූරේ හොයන්නයි තියෙන්නේ. කුඩේ ගැනයි ඇහුවේ. උසන් ගැනයි ඇහුවේ. නම්ජා කියන උත්තරෙන් තමයි හරි පින්තූර හොයාගන්න පුළුවන් වෙන්නේ. සෙක්සන් යොපේනේ. සෙක්සන් එකට පැත්තෙන් එහෙනම්. සෙක්සන් එකට පැත්තෙන් තියෙන මේ කුඩය මේසෙට පැත්තෙන් තියෙන පින්තූරය තමයි අපි එතකොට හොයාගන්න ඕනේ. කොහෙද තියෙන්නේ? ඔන්න ඔතන නේ. දෙවෙනි පින්තූරය තමයි ඒ විදිහට අපිට පේන්නේ. මෙතන මේසෙ උඩ තියෙනවා කුඩේ. මෙතන පුටුවක් උඩ. මෙතන දොර ළඟ. එතකොට මේසෙට පැත්තෙන් තියෙන පින්තූරය 36ට 2 තමයි හරි උත්තරේ. හරිනේ. ඔන්න ඔය විදිහට ඒ පොඩි සංවාදයක් කියන්නේ මේ පින්තූර ප්‍රශ්න වල හරියම කෙටි සංවාදයක් කියන්නේ. ඒක හරියම පහසු සංවාදයක්. උතට අහන් හිටියොත් හොයාගන්න පුළුවන්. ඒක වරදින්න විදිහක් නැහැ ඒ නිසා. 37ත් අපි ඉස්සෙල්ලා මේක අහලා 37ට යමු. 다시 들으십시오.
우산 봤어요? 네, 책상 옆에 있어요. 37번. 김대리 오늘까지 이 서류들 다 작성해서 제출해 주세요. 37. චුට්ටක් වේගින් යනවා 36ට වඩා. ඒ කතාවේ අවසාන වචන දෙක තුන පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. නේ හැමදේම අල්ලගන්න බැරි වුණා. එයා ඒ කියන ඉල්ලීමේ අග අවසාන කොටස පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මොකද කිව්වේ කිම් දෙරි කිම් එක්ක කිම් මෙනවිය එක්ක කිම් මහත්මිය කියලායි කියන්නේ. කිම් දෙරි 오늘 가지 අද වෙද්දි ඊ සොරියුරු මේ ලිය කියවිලි. ඊ සොරියුදුල් 다 작성해서 다 කිව්වේ ඔක්කොම 작성해서 පුරවලා නැත්නම් සම්පූර්ණ කරලා 제출해 주세요. 제출해 주세요 කියන්නේ මේ බාර දෙන්න සබ්මිට් කරන්න කියලා කියනවා. එතකොට මොකද යොජ කියන්නේ? 네, 알겠습니다. මේ 알겠습니다. හරි තේරුණා. 오전 중으로 해서 제출하겠습니다. 오전 중으로 해서 제출하겠습니다. අද මේ ඕජොන් ජුන් කියන්නේ අර පෙරවරු අන්න ඒ ටයිම් එකේනේ උදේ කාලය ඇතුළත කරලා බාර දෙන්නම් කියලා තමයි ඒ දෙන්නයි කතා බහේ ගියේ. 김대리 오늘까지 이 서류들 다 작성해서 제출해 주세요. 김매너විය ඔන්න බලන්න ඒක දැන් මෙහෙම කියන් යද්දි බලන්න පින්තූරේ මොකක්ද? අහන් ඉඳලා තේරුම් ගන්න ඕනේ. අද වෙද්දි මේ ડોකියුමන්ට්ස් මේ ලිය කියවිලි ඔක්කොම සම්පූර්ණ කරලා බාර දෙන්න. යෝජා හරි තේරුණා. උදේ කාලය ඇතුළත කරලා බාර දෙන්න. ඔය කියන සංවාදය ඇහෙන්නේ කොයි වගේ තැනකද? කොයි වගේ පින්තූරයකද කියලායි අපෙන් අහන්නේ. එහෙනම් මොකක් හරි ලිය කියවිල්ලක් තියෙන්නත් ඕනේ නේද? මොකක් හරි සොරියු එකක් ළඟ මේ පින්තූරේ තියෙන්නත් ඕනේ. නිකන් කොලයක් අතේ තියන් ඉන්නේ එකයි දෙකයි. මේකේ නම් මේ දැන් ලියනවා. එහෙනම් උත්තරේ 37ට 1. ඔන්න උත්තරේ හොයාගත්ත හැටි. ඔය 제출 해주세요. 제출하다. මම මේ සංවාදය දාන්නම්කෝ බලන්න. කවුරු ටික අපි ගමු. හරි ඔය ටික තමයි ඇහුනේ. 남자 කිව්වා 김대리 오늘까지 이 서류들 다 작성해서 මේ ලියා කියවිලි ඔක්කොම සම්පූර්ණ කරලා බාර දෙන්න 제출해 주세요. ඉල්ලීමක් කරනකොට මතකයිනේ ආෝහේ ජුසේයෝ ග්‍රැමර් එක. ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ අගට. 제출해 주세요 කරලා දෙන්න. 네 알겠습니다. හරි තේරුණා. 오전 중으로 내 කාලය ඇතුළත ඕජොන් කිව්වේ පෙරවරුනේ ඒ කාලය ඇතුළත කරලා 제출하겠습니다. බාර දෙන්නම්. ඔක තමයි සංවාදයට ඇහුනේ. ඒ නිසා 37ට පිළිතුර 1. 다시 들으십시오. 김대리 오늘까지 이 서류들 다 작성해서 제출해 주세요. 네, 알겠습니다. 오전 중으로 해서 제출하겠습니다. 다음은 38번부터 40번까지의 문제입니다. 다음 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오. 보기 문제. 뭘 드시겠어요? 비빔밥 2그릇 주세요. 네, 알겠습니다. 정답은 1번입니다. 38번.
지금 뭐 하고 있어요? 철사를 구부리고 있어요. 철사를 구부릴 때는 펜치보다 플라이어를 써보세요. 끝이 뾰족해서 훨씬 수월하게 구부릴 수 있어요. 그래요? 플라이어는 어디에 있어요? 공구함에 있어요. හරි 38 39 40 සංවාදයේ ඔන්න ඔය විදිහයි. එකම කෙනාගේ දෙබස් යනවා කීපයක්. දෙබස් සමහර විට නම්ජ 3ක් කියන්න පුළුවන්, යෝජා 2ක් කියන්න පුළුවන්. නේද? ඔය වගේ සංවාදේ ටිකක් දිගයි. දෙබස් ඇහෙන්න පුළුවන් ඒවා 5ක් 6ක් වගේ යන්න පුළුවන්. එතකොට හොඳට කල්පනාවෙන් අහුම්කම් දෙන්න ඕනේ. අපි එකපාරක් තව අහලා බලමු. 다시 들으십시오. 지금 뭐 하고 있어요? 지금 뭐 하고 있어요? දැන් මොනවා කරමින්ද ඉන්නේ? ඔන්නම අපි එකින් එක ගමු. නොදට අහුම්කම් දෙන්න. අපි උත්තරේ බලමු. හරි ඉස්සෙල්ලා ප්‍රශ්නේ බලන්නකො මොකද්ද ප්‍රශ්නේ අහලා තියෙන්නේ? යෝජානන් මොෝසල් 하고 있습니까? ගැහණු කෙනා මොනවා කරමින්ද ඉන්නේ? එතකොට හොඳට කල්පනාවෙන් අහුම්කම් දෙන්න ප්‍රශ්නේ පටන් ගත්තේ නාමජද යෝජාද? හරිනේ. ඔකට අවධානය දීලා තමයි අහුම්කම් දෙන්න ඕනේ. 철사를 구부리고 있어요. දැන් මොකද කරන්න කියලා ඇහුවේ එහෙනම් යෝජා. ඔන්න 남자 කියනවා 철사를 구부리고 있어요. 철사 와이어를 එකක් 구부리다. නවමින් ඉන්නවා කියලා කියනවා. 철사를 구부릴 때는 펜치보다 플라이어를 써보세요. මොකද කියන්නේ ඔන්න එතකොට යෝජා දෙනවා අවවාදයක් උපදේශක් දෙනවා 철사를 구부릴 때 와이어 එකක් නවනකොට පෙන්චිපොදා පෙන්චි දැකියඬුව වෙනුවට පිල්ලයියෝරෝ උල්ලඬුවෙන් කරලා භාවිත කරලා බලන්න උල්ලඬුවෙන් කරලා බලන්න කියලා කියනවා පිල්ලයියෝරෝ සෝපොසෙයෝ 끝이 뾰족해서 훨씬 수월하게 구부릴 수 있어요. 끝이 뾰족해서 훨씬 수월하게 구부릴 수 있어요. මොකද ඒ කිව්වේ අර උල් නිසා කෙලවර උල් නිසා ගොඩක් පහසුවෙන් සුවල්හගේ කියන්නේ පහසුවෙන් කුබුරිල් 수 있어요 නවන්න පුළුවන්. හරිනේ ඔන්න යෝජා දුන්න අවවාදේ. හොඳට අහුම්කම් දෙන්න ඕනේ දැන් උපදෙස් දුන්නේ ඔන්න යෝජා. නාමජා තමයි අර වැඩේ කරන ගමන් ඉන්නවා කියලා කිව්වේ. හරි. 그래요? නාමජා අහනවා 그래요 එහෙමද? 플라이어는 어디에 있어요? 플라이어는 어디에 있어요? එහෙනම් 울란ඩුව කොහෙද තියෙන්නේ? 공구함에 있어요. 공구함에 있어요. ආයුධ පෙට්ටිය තියෙනවා. මෙවලම් පෙට්ටිය තියෙනවා. හරි. ඔච්චරයි ඇහුනේ. ඔය ටික තමයි ඇහුනේ. අපෙන් අහන්නේ යෝජා මොකද කරන්නේ? යෝජා මොනව කරමින්ද ඉන්නේ? මේ සංවාදයේ හැටියට මේ ගැහණු කෙනා මොනව කරමින්ද මේ වෙලාවේ ඉන්නේ? මොකද්ද කරන්නේ? බලමු උත්තර. චොල්සාරල් කුබුරිගෝ ඉස්සම්නිදා. වයර් එක නවමින් ඉන්නවා. නෑ ඒක කරේ නම්ජා. එහෙනම් එක නෙවෙයි. දෙක. 공구를 추천하고 있습니다. 추천하다 කියන්නේ recommend කරනවා. නැත්නම් අර මෙන්න මේක හොඳයි කියලා යා ඒක පෙන්නලා දෙනවානේ තහවුරු කරනවා. recommend කරනවා කියන අදහස. කොංගු අදාළ ආයුධය. වැඩේට ඕන කරන කොංගු ආයුධය recommend කරමින් ඉන්නවා. ඊට පස්සේ 3 කොංගු හමල් චත්ගෝ ඉස්සම්නිදා. මං දෙවෙනි උත්තරේ හම් චුට්ටක් තිබ්බා. හරිනේ නිකන් මට ඒකත් වගේ හිතෙනවා. අපි ඒ දුනාට එහෙම බෑ. නේද? අපි බලමු. අපි ඒක තෝරගෙන ඒක හරි වගේ හින්දා ඒක තෝරගන්නවා මම. තෝරගෙන අනිත් දෙකත් බලනවා. කොංගු හමල් චත්ගෝ ඉස්සම්නිදා. ආයුධ පෙට්ටිය මෙවලම් පෙට්ටිය හොයමින් ඉන්නවලු. නෑ. එයා හොයනවා නෙවෙයි නේද? එයා කිව්වා. තියෙන තැන කිව්වා විතරයි වෙන මොකුත් කරේ නෑ තියෙන තැන කිව්වා. එයා හොයන්න ගියේ නෑනේ ඒ නිසා ඒක වැරදි. මොකද වෙන්නේ? මදුෂගේ තින්නේ දෙකාවේ හරි. මම මක්කුවා. හරි. කොංගු හමල් චත්ගෝ ඉස්සම්නිදා. ඒකත් වැරදිනේ. එයා හොයන්න ගියේ නෑ. 플라이어를 사용하고 있습니다.
උල්ලඬුව භාවිත කරමින් ඉන්නවා. එයා එහෙම මුකුත් වැඩක් කරේ නැහැ. එහෙනම් මට නිකන් හිතෙනවා උත්තරේ දෙක තමයි කියලා. මොකද අනිත් ඒවා එකක්වත් ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඔන්න හරි උත්තරේ. මොකද එයා කරන්නේ අදාළ ආයුධය නේද? නිර්දේශ කරනවා. ඔන්න සිංහල වචනේ. සිංහල වචනේ ඉස්සෙල්ලා මතක් වුණේ නැහැ. නිර්දේශ කරමින් ඉන්නවා නේද? අදාළ ආයුධය නේද? මේ වැඩේට ඕන කරන ආයුධය නිර්දේශ කරනවා. මේක හොඳයි. ඔය වැඩේට නම් මේක පාවිච්චි කරන්න කියලා නිර්දේශ කරමින් ඉන්නවා. චුචොන් හදා වචන මතක තියාගන්න. බලන්න සංවාදයේ ඇතුළේ එයා කරන වැඩක් නොකියුවට එයා කරේ පිරිමි කෙනා කරන වැඩේට උදව්වක්. එයා දාලා මෙන්න මේ ආයුධයෙන් කරන්න කියලා එයාට යෝජනා කරානේ. මේ ආයුධය හොඳයි මේ වැඩේට කියලා නිර්දේශ කරා. රෙකමන්ඩ් කරා. හරිනේ ඔන්න ඔකයි. ඒතකොට 38ට උත්තරේ 2. ඔන්න ඔය වගේ සංවාද එන්න පුළුවන්. ඒ කියන්නේ ගෙඩි පිටින් උත්තරේ නෑ සංවාදය ඇතුලේ. උත්තර 4 කියවලා තේරුම් ගන්න වෙනවා. මොකක්ද ඇත්තට මෙයා කර ඉන්නේ කියලා. ඔන්න ඒ වගේ අවස්ථාවක් තමයි 38 දී අපිට ඇහුනේ. හරි 39 බලමු. (39번) 원목 재단하느라 고생 많았어요. 힘들었지요? 아닙니다. 재단은 처음이라서 작업 시간이 좀 많이 걸렸어요. 하지만 기계가 순형이라 자르는 것이 그렇게 어렵지는 않았습니다. 맞아요. 우리 작업장 기계가 좀 좋은 편이에요. 오늘 자른 원목도 종물은 재질이라 그렇게 어렵지는 않았을 거예요. හරි. දැන් ওই සංවාදය අහනවත් එක්කම ඔයා බලන්න මේ වචන දිහා. මොකද උත්තරවල තියෙන වචන ওই සංවාදේ ඇහෙනවා. ඔයාට මොනවම හරි වචනයක් මිස් වුණා නම් ළඟින් යන වචනයක් ඔළුවේ චුට්ටක් තියෙනවනේ. ඒ වචන අනිවාර්යයෙන්ම උත්තර ඇතුලේ මම මේ පෙන්නනවා වගේ උත්තර ඇතුලේ නේද? මෙහෙන් තියෙනවා. බැරි වෙලාවත් සංවාදේ මේ මොකක් ගැන කියන එකක්ද? එකපාරට හිතා ගන්න බෑනේ. මොනවට අදාළ සංවාදයක්ද? මොන වගේ තැනකට අදාළ සංවාදයක්ද? එතකොට ඒක අදහසක් ගන්න පුළුවන් උත්තර 4 තියෙන වචන වලින්. මේ සමහර වචන තියෙනවා උත්තරේ ළඟින් යන වචන තියෙනවා. හොයාගන්න පුළුවන්කම තියෙන. හරි. අපි දාහන ගම තේරුම් ගමු බලන්න. 다시 들으십시오. 원목 재단하느라 고생 많았어요. අහන ප්‍රශ්නේ තමයි 남자는 왜 작업 시간이 많이 걸렸습니까? පිරිමි කෙනාට ඇයි වැඩ කරන කාලේ ගොඩක් ගත වුනේ? එයාට වැඩ කරන්න ගියපු කාලය ගොඩක් ගත වෙලා තියෙනවා. ඒකට හේතුව අහන්නේ. එතකොට අදාළ ඒ කොටසට විතරක් හොඳට අහුම්කම් දුන්නා නම් ඇති. සමහරවිට මුළු සංවාදෙම අහන්න ඕනෙත් නැහැ. ප්‍රශ්නේ මුලින්ම බලන්න මොකක්ද අහන ප්‍රශ්නේ? අහගෙන ඉන්න සංවාදයෙන් අනිවාර්යෙන් ඒ ප්‍රශ්නෙට උත්තරය ඇහෙනවා. 힘들었지요? හරි මුලින්ම දැන් මෙයා ඇහුවේ යෝජා අහනවා 원목 재단하느라 고생 많았어요. 원목을 재단하다 කියනවා ඒක ඔයාලට හම්බෙලා ඇති පරණ සිලබස් එකේ තිබුණා සාමාන්‍යයෙන් පරණ සිලබස් දෙවෙනි පොතේ තිබුණා අලුත් පොතේදීත් හම්බ වුණා මං හිතනවා ඔයාලට නේද ලී කොට කපනවා ලී කොට මැනලා කපනවට කියනවා 원목을 재단하느라 재단하다 කියලා. ඒකට මෙයා කියන්නේ යෝජා පිරිමි කෙනාට කියනවා ලී කොට මැනලා කපලා ඒ දරපු වෙහෙසට ස්තුතියි. කොසෙන් මනස්සය ඔයා හොඳට වැඩ කරා. හින්දරොච්චියෝ මහන්සි නේද? අමාරුයි නේද? කියලා ඇහුවේ. 아닙니다. 닙니다. නෑ. 재단은 처음이라서 작업 시간이 좀 많이 걸렸어요. හරිනේ. ඔන්න ඇහුණ උත්තරේ. ඔච්චර ඇහුම්කන් දෙතනින් පස්සේ ආයෙ මෙලෝඩියක් අහන්න ඕනෙත් නෑ. ඇයි උත්තරේ ඇහුණා? කොතනද ඇහුනේ? 재단은 처음이라서 ඒ කියන්නේ 재단 කිව්වේ මම කිව්වේ ලී කොට මැනලා කපන එකට කියනවා මේ ලී මැනලා කපන එකට තමයි 재단 කියන්නේ. 재단은 처음이라서 පළවෙනි වතාව නිසා 작업 시간이 좀 많이 걸렸어요. වැඩ කරන වෙලාව ගොඩක් ගත වුණා. ඔන්න හේතුව.
ඕකනේ හේතුව. උත්තරය බලන්න ඕක තියනවාද කියලා උත්තර 4. ආයි ඉවරයි. එතනින් පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ ලොකුවට කියවන්න. හරි. දැන් බලන්න මොකද්ද මෙයා කියන්නේ කියලා. පළවෙනි උත්තරය බලමු අපි. හන්ද타ගේ චරරයෝගෝ. චරද කියන්නේ කපනවා. චරරයෝගෝ කැපීමට. හන්ද타ගේ කියන්නේ අර සරල රේඛාවක කියන්නේ හරි කෙලින් කපනවට අපි කියන්නේ නේද? සරල රේඛාවක හරි කෙලින් කැපීමට. ඒ කියන්නේ මෙයා පළවෙනි උත්තරේ විදිහට අපිට දෙන්නේ සරල රේඛාවක් දිගේ හරි කෙලින් කපන්න තිබ්බ හින්දා යාට ගොඩක් වෙලාව ගත වුණා කියලා. හරි. දෙවෙනි උත්තරය කියන වොන්මොගි මුල්ලාසෝ. ඒ කියන්නේ මේ කරන වැඩේ වොන්මොග්. වොන්මොග් කියන්නේ මොනවද? අපි හිතමු මෙයාට දුන්න මේ වැඩේ වොන්මොග් මොනවද? ලී කපල මනින වැඩේ මුල්ලාසෝ දන්නේ නැති නිසාලු. එක නෙවෙයි තුන්වෙනි උත්තරේ චෝම්හනන් ඉරිරාසෝ පළවෙනි වතාවට කරන දෙයක් නිසා චෝම්හනන් පළවෙනි වතාවට කරන ඉරිරාසෝ ඉරාසෝ මේ අපි කතා කරපු නිසා ග්‍රැමර් එක නාමපදත් එක්ක ඉල් කියන්නේ නාමපදයක් වැඩනේ වැඩක් නිසා පළවෙනි වතාවට කරන වැඩක් නිසාලු. 4 කිගේගා සේගුශිරාසෝ කිගේ මැෂින් යන්ත්‍ර සේ අලුත් දේවල් නිසා මෙයාලගේ මේ කම්පැනි එකේ තියෙන වැඩ මේ ආයතනයේ එක්ක මේ කම්හලේ තියෙන මැෂින්ස් අලුත් නිසාලු. ඇත්තටම ඇයි නම්ජට වැඩ කරන වෙලාව ගොඩක් ගත වුනේ? එයා කියනවා නේද? එයා මීට කලින් කළා නැහැ පළවෙනි වතාවටයි මේ වැඩ කරන්නේ. එහෙනම් උත්තරේ බලන්න මුල් හරියම උත්තරේ අපිට ඇහුණා. ආයෙ එතනින් පස්සේ ආට බය වෙන්න ඕනේ නැහැ. ඊට අහන් ඉන්න ඕනේ කියලා. උත්තරේ ඇහුණා. හරි වැඩේ ඉවරයි. හරිනේ. ඔන්න ඔය විදිහට කොහෙන් හරි වචනයක් අල්ල ගන්න. අහුව මුලින් ප්‍රශ්නේ කියවන්න. මේ ප්‍රශ්නේ ට්‍රැක් එකේ ඉක්මනට සංවාදේ යනවා. හැබැයි ඔයා දැනගන්න ඕනේ 39ට ආපු ගමන් අහලා තියෙන ප්‍රශ්නේ දැනගන්න. ප්‍රශ්නේ කියවන්න. කියවලා සංවාදයේ ඇතුලේ මේ ප්‍රශ්නෙට උත්තරේ ඇහුණ ගමන් උත්තරේ තෝරන්න වැඩේ ඉවරයි. 38 39 40 එහෙමයි මුළු සංවාදෙටම ඇහුම්කන් දෙන්න ඕන නෑ. මුලින්ම ප්‍රශ්නේ කියවලා ඔළුවට ගන්න. අදාළ උත්තරේ ඇහුණද? බලන්න උත්තරේ මෙතනින් තෝරන්න. 38 39 40 අනිවාර්යයෙන්ම ට්‍රැක් එකත් එක්ක කියවන්න ඕනේ. වෙන වෙලාවක් නැහැ. ට්‍රැක් එකත් එක්කම ඒකට ඇහුම්කන් දෙනවත් එක්කම කියවන්නත් ඕනේ. කනයි කන් දෙක ඇස් දෙක දෙකම එකම වෙලාවෙ වැඩ කරන්න ඕනේ 38 39 40 දී. මොකද සාමාන්‍ය පොදුවේ කටියට වැරදෙන ප්‍රශ්න තුනක් ඕක. නේද? ආරද්ද ගන්න නැතුව ඉවර දා ගන්න 200ක් ගන්න නම් මේ තුනට වැඩි අවධානයක් දෙන්න. කන් දෙකයි ඇස් දෙකයි දෙකම එක වෙලාවෙ වැඩ කරන්න ඕනේ මේ ප්‍රශ්න තුනේදී. අහ ගන්නත් ඕනේ, කියවන්නත් ඕනේ. 40. ප්‍රශ්නේ. 여자는 남자를 왜 칭찬하고 있습니까? ගැහැණු කෙනා පිරිමි කෙනාව ඇයි ප්‍රශංසා කරමින් ඉන්නේ? ඇයි එයාට ප්‍රශංසා කරන්නේ කියලායි අහන්නේ. බලමු ඇයි එයාට ඇත්තටම ප්‍රශංසා කරේ කියලා. දැන් ට්‍රැක් එක අහනවත් එක්කම උත්තර 4 ඩිංගු කියවන් යන්න. මේ වචන මොන වගේ වචනද? මොනවද මේ වචනවල තේරුම්? කියවගෙන යන්න. විශේෂ පද ටික තේරුම් පොඩ්ඩක් මතක් කරගෙන යන්න. එතකොට ට්‍රැක් එකට හවුම්කම් දෙන්න වල හරිම ලේසි. මෙතන ට්‍රැක් එකේ ඇහෙන වචන තමයි මෙතන තියෙන්නේ. 하지만 기계가 순형이라 자르는 것이 그렇게 어렵지는 않았습니다. 맞아요. 우리 작업장 기계가 좀 좋은 편이에요. 오늘 자른 원목도 종물은 재질이라 그렇게 어렵지는 않았을 거예요. (40번) 비료를 가져오기 전에 잡초를 뽑아야 하는데 지금 할 수 있어요? 잡초는 제가 오늘 아침에 다 뽑아 놓았는데요. 벌써요? 비닐하우스 정리하고 잠깐 시간이 남아서 했어요. 정말 부지런하시네요. 덕분에 일이 빨리 끝나겠어요. 그럼 비료 가지고 오면 되나요? 네, 부탁해요.
හරි. අපි දැන් ආයෙ අහන ගම තේරුම් ගන්න බලමු. මම කියවනේ උත්තර 4. අපි උත්තර 4 නෑ අපි මුලින්ම සංවාදයට හුඟක් දීලා උත්තර 4 බලමු. 다시 들으십시오. 비료를 가져오기 전에 잡초를 뽑아야 하는데 지금 할 수 있어요? 비료를 가져오기 전에 잡초를 뽑아야 하는데 지금 할 수 있어요? 비료, පොහොර 가져오기 전에 අරගෙන එන්න කලින් 잡초, වල් පැලෑටි 잡초를 뽑아야 하는데 වල් පැලෑටි ගලවන්න ඕන නිසා 지금 할 수 있어요? දැන් කරන්න පුළුවන්ද? න්න කියලා අහනවා. යෝජා අහනවා. දැන් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ යෝජා අහන්නේ නම්ජාගෙන්. ඔයාට මේ වැඩේ දැන් කරන්න පුළුවන්ද? පොහොර ටික ගේන්න කලින් වල් පැලෑටි ගලවන්න ඕනේ. දැන් කරන්න පුළුවන්ද කියලා යෝජා අහනවා නම්ජාගෙන්. 잡초는 제가 오늘 아침에 다 뽑아 놓았는데요. මොකද කියන්නේ නම්ජා? 잡초는 제가 오늘 아침에 뽑아 놓았는데요. එයා වල් පැලෑටි උදේ ගලවලා නේද? මම උදේ ගලවලා දැම්ම කියලා ඔන්න නම්ජා කියනවා. යෝජා කියන්නත් කලින් නම්ජා ඒ වැඩේ කරලා. 벌써요? 벌써요? දැනටම? 벌써요? දැනටමත් කරාද? ඒ කියන්නේ හිතා ගන්න බෑ යෝජා අහන්නේ ඒකයි. දැම්මම කියලා අහන්නේ. පුදුමයි. 비닐하우스 정리하고 잠깐 시간이 남아서 했어요. නම්ජා මොකද කළා තියෙන්නේ? පිනිල් හවුස් 정리하고 පිනිල් හවුස් කියනම හරිතාගාරවලට. හරිතාගාරය 정리하고 පිළියෙල කරලා 잠깐 시간이 남아서 ටිකක් වෙලාව තිබුණු නිසා ඉතුරු වෙලා තිබුණ නිසා කරා 했어요. 잠깐 시간이 남아서 했어요. මොහොතක්. 잠깐 කියන්නේ මොහොතක් ටිකක්. 시간이 남아서 වෙලාව කාලේ ඉතුරු වෙලා තිබුණ නිසා කරා. 정말 부지런하시네요. ඔන්න යෝජායාව අගය කරනවා ප්‍රශංසා කරනවා නම්ජාට මොකද කියන්නේ 정말 부지런하시네요. ඇත්තටම ඔයා උත්සාහවන්තයිනේ. ඔයා කඩිසරයිනේ. 덕분에 일을 빨리 끝내겠어요. 덕분에 일을 빨리 끝내겠어요. 덕분에 ඔයාට ස්තුතිවන්ත වෙන්න වැඩ ටික ඉක්මනට කෙරුණා කරගත්තා. 그럼 비료 가지고 오면 되나요? 그럼 비료 가지고 오면 되나요? එහෙමනම් පොහොර ටික මම අරගෙන එන්නද? දැක්කනේ කතාව පටන් ගන්නකොටම යෝජා කිව්වා පොහොර ටික ගේන්න කලින් වල් පැලෑටි ගලවන්න කියලා. අන්තිමටම නම් ජහනවා එහෙනම් පොහොර ටික දැන් ගේන්නද කියලා. 네, 부탁해요. නේ පුතක්කයෝ හරි මම බලාපොරොත්තු වෙන පුතක්කයෝ කියන්නේ අනේ ලොකු දෙයක් ගෙනලා දෙන්න හරි. එහෙනම් ගේන්න අර ඒක කියන්නේ පුතක්කයෝ කියලා. හරි මම ඒක බලාපොරොත්තු වෙනවා. අනේ ගේන්න නේ පුතක්කයෝ කියලා කිව්වේ ඒකයි. ඔන්න සංවාදය. දැන් අපෙන් ඇහුවේ ඇයි යෝජා නම්ජව ප්‍රශංසා කරේ? යාව අගය කරේ ඇයි? අගය කරන්නේ ඇයි? උත්තර 4. 1. නම්ජාගා පිනිල් හවුසරල් 정리해서 පිරිමි කෙනා හරිතාගාරය පිළිවෙල කරපු නිසා. පිළියෙල කරපු නිසාලු නෑ. ඒක නිසාම නෙවෙයි. නම්ජාගා 잡초를 미리 뽑아 놓아서 පිරිමි කෙනා වල් පැලෑටි වේලසනින්ම ගැලෙව්ව නිසා. ඔව් ඒකෙන් පස්සේ තමයි යා අගය කරේ නේද? නම්ජාගා පිරියෝරල් කජෝආසෝ පිරිමි කෙනා මේ පොහොර ටික රැගෙන ආපු නිසා. 4 නම්ජාගා අචිමේ ඉල්චි කිරෝනාසෝ පිරිමි කෙනා උදේ වේලසනින් අවදි වුණු නිසා. මොකක්ද ඇත්තටම මෙයා ප්‍රශංසා කරන්න හේතුව කියන්නත් කලින් එයා කරපු වැඩේ ගැන නේද? 4 4 ඔන්න ඒක නිසායි එයාව ප්‍රශංසා කරේ යෝජා නම්ජා ප්‍රශංසා කරපු හේතුව ඇහුවේ 40ට ඒ නිසා පිළිතුර 2. හරි. ඔන්න අපි 40ටම උත්තර හොයාගත්තා. එහෙනම් අපි කලින් දවසේ කියවීම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා. අද ඔන්න අපි සංවාදීම සාකච්ඡා කරා. පේපර් එකම අවසන්. හරි. පේපර් එක බැලුමට ටිකක් අමාරු වචන තිබුණා. හැබැයි ගොඩක් දන්න වචන ඔයාලට මුණ ගැහුණු වචන තිබුණේ වචන පාඩම් කරලා ව්‍යාකරණ පාඩම් කරලා තියෙනවා නම් මේ පේපර් එකක් මේ වගේ පේපර් එකක් ගොඩ දාගන්න පුළුවන්. වචන සහ ව්‍යාකරණ තමයි වැදගත්ම. ඒ ඔළුවේ තියාගෙන
වෙලාව ඇතුළත අදාළ ටයිම් එක ඇතුළත විනාඩි 50කින් පේපර් එක කරලා ඉවර කරා නම් ඔයා දිනු. බය වෙන්න දෙයක් නැහැ විභාගෙදී. ඒ විදියටම ලෑස්ති වෙන්න. ඔයා ගෙදරදී මේ පේපර් එක කරාට කමක් නැහැ. වෙලාව හිතේ හැටියට අරගෙන දවස් ගණන් පේපර් එක පොඩ පොඩ නම් කරන්න යන්න එපා. එහෙම කරන එක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. නේද? එක්සෑම් එකකට ලෑස්ති වෙද්දී විනාඩි 50යි තියෙන කෙනෙක් ඔළුවේ තියාගෙන විනාඩි 50න් මුළු පේපර් එකම කරලා ඉවර කරන්න. බලන්න පැයක්වත් යන්නේ නැහනේ. 50න් ඉවරයි. විනාඩි 50න් ඉවරයි. පැයක් වෙන් කරන්න බැරි කමක් නැහනේ ඔයාලට. ඒ නිසා හොඳට මතක තියාගන්න පේපර්ස් කරද්දී ඔන්න ඕක පොත් බල පෙරලා එහෙම නෙවෙයි කරන්න ඕනි. පාඩම් කරපු ඒවා ඔළුවේ තියාගෙන පේපර් එකක් කරන්න ගන්න. ඊට පස්සේ බලන්න ලකුණු කීයද කියලා. එතකොට ඔයා දන්නවා ඔයාලගේ මට්ටම. නේද? පොත් බල කරාට තේරුමක් නැහැ. ඔය ටිකත් ඔළුවේ තියාගන්න ඕනේ. එහෙනම් අපි ඊළඟට අපි සාකච්ඡා කරමු 4 වෙනි පේපර් එක. 4 වෙනි PDF පේපර් එක අපි ඊළඟ දවස් සාකච්ඡා කරනවා. අද ඉඳන් ඔයාලට පේපර් එක ගන්න පුළුවන්. අද දවසෙන් පස්සේ ඉඳන් 4 වෙනි පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ට්‍රැක් එකකට අරගන්න. අරගෙන ඉවරලා කරලා තියාගන්න. අපි ඊළඟ දවසේ පේපර් එක සාකච්ඡා කරන්න එහෙනම් යොදාගමු. හරි. ලකුණු කොහොමද කියලා මට මැසේජ් එකක් දාලා තියන්න. මම දැන් අහන්නේ නැහැ. මට මැසේජ් එකක් දාලා තියන්න. ලකුණු 200න් කොහොමද කියලා ඊයේ අද සාකච්ඡාවේ උත්තරත් එක්ක. හරි. එහෙනම් එපමණයි. 안녕히 가세요. 잘 자요.